රිප්පිස්සාර කොහෙද ඉන්නේ? අලිවංකඩ. අපි නලිවංකඩ අද අපි යනවා සුපිරි පැත්තකට. ඊට කලින් ඉන්නවා විශේෂ චරිතයක් අඳුන්ලා දෙන්න. මේ මගේ යාළුවෙක් එකට ඉගෙන ගත්තේ නේ? ඔව් එකට ඉගෙන එක වසරේ ඉඳන්ම මේ ඉන්නේ ජෙරම්. හායි. හෙලෝ. ඉතින් ජෙරම් කියා විස්තරේ මේ ඇත්තට මෙහෙමයි. දැන් මම ඒලෙවල් කරනකොට ජෙරම් තුවක්කු අතර අරගෙන නේ රට වෙනුවෙන් යුද්ධෙට ගියා. දහමුදාවට වැදෙන තමයි තිබ්බ එකම බලාව. ඔව්. ඉතින් විස්තර කියන්නකො. අවුරුදු 18 ඉඳන් ඉතින් දහමුදාවට බැඳුණා. බැඳුණා. ඊට පස්සේ අස්තවාදී ප්‍රහාරයකට ලක් වුණා. මොකක්ද මේ පැත්තෙන් ගියානේ මේ පැත්තෙන් ගිහලා මේ පැත්තෙන් ආවනේ. මේක ආවේ නෑ. ආවේ නෑ. තාම තියෙනවා. ආවනම් ජීවිතේ ඉවරයි. ආවනම් ජීවිතේ. මොකද්ද කි? කාල්තුවක්කු බෝම්බයක කෑල්ලා. කෑල්ලා. GPS දාලා තමයි වෙලා තියෙන්නේ. දැන් තාක්ෂණය නැතුණාට ඒ කාලේ මගේ නමට GPS දාලා තමයි වෙලා තියෙන්නේ. මොකද තල් ගහේ පුපුරුප් එක කළු ගලක වැදිලා තමයි මගේ ඇඟ වැදිලා තියෙන්නේ. මං ඉතින් නහයෙන් පොළොව හාරගෙන පොළොව යට හිටපු මිනිස්සෙක්. බයට. ඉතින් ඉතිකට අපිට මෙව වුණා. ඉතින් දැන් ඇත්තටම මේ පාලා මේ ඉන්නේ මේ දෙලියත්තේ ඉඳන් යාපනයට යන මේ රේල් පාර ඉන්නේ. ඔව්නේ. ඔව් ඊට එහා පැත්තේ තියෙනවා A9 පාර. A9 පාර. මේ තියෙන A9 පාර. ඔව් අපි මේ ලස්සන සන්රයිස් එකක් දැක්කා. මේ දින අපේ වාහනේ. ඉතින් අපි මෙහෙට ආවේ ජෙරම් අපිට කිව්වා තාම බිම් බෝම්බ තියෙනවලු. ඒ කියන්නේ LDD කාලේ වලදාව බිම් බෝම්බ තාම තියෙනවලු. තාම අයින් කරනවනේ. තාම සිවිල් ජනතාවට පය තියන්න බැරි තරමට වෙඩිද්‍රව්‍ය වෙඩි බෙහෙත් උණ්ඩ පත්තුණන් හැම එකම තියෙන කියන්නේ වැඩ අවසන් නොකරපු. ඒ කියන්නේ ක්ලියරින් කරපු නැති. මේ යුද්ධ හොඳටම පැවිච්ච තැනකට තමයි යන්නේ. අතුරුගෙන අපේ මහවිරු ලලිත් ජයසිංහ කරන ලලිත් ජයසිංහට යුද්ධෙන් මේ නියගේ ස්ථානයක් තියෙන එතනම. ඒතර අපි දැන් මේ අලිමංකඩේ ඉන්නේ. අලිමංකඩේලා අපි කිල්නොච්චියට ගිහිල්ලා කිල්නොච්චියේ මාංකුලම් වලට ගිහිල්ලා එතනින් වමට මුලතිව් පාරෙන් අපි යනවා ඔඩ්ඩුසුරාන් කැලේට. එහෙනම් අපි යනවා දැන් ඔඩ්ඩුසුරාන් කැලේට එලිෆන්ට් ෆාස් ඉඳලා. මේ පට්ට වාහන තෝගයක් යන්නේ. ෆාස් යන වේගය. මේ අපිට බිම් බෝම්බ වාදනය ගන්න නැහැ නේ ජර. අපි බලාගෙන ඉන්නේ. ආරක්ෂා දෙන බයික් එකෙන් බේරෙන්න. වාහන වලින් බේරෙන්න. ඉතින් මේ ක්‍රියාව කරන්නේ මේක ඇත්තරම මේ පට්ට වැඩක්. මෙන්න මේගොල්ලෝ කරන්නේ. එදී ඩෑෂ් මයිනින් කියන කම්පැනි එක. අපි ගියා ඔඩ්ඩුසුඩාන් වලට මේ ඔඩ්ඩුසුඩාන් කැලේ බෝම්බ තියනවාද කියලා බලන්න. එතන අපිට බෝම්බ හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ හවස වෙනකන් හිටියොත් හම්බ වෙන්නේ නේ. ඉතින් අපි ආවා මේ බිම් බෝම්බ ඉවත් කරන සයිට් එකකට. මේ ඉන්නේ කර්නල් ලින්දික ලියනගේ. හෙලෝ සර්. සාදරයෙන් පිළිගන්න අපේ සයිට් එකට හලෝ. හලෝ. දැන් අපි කොහෙද ඉන්නේ මෙතන මේ මෙහාට මොකද්ද කියන්නේ? මේ ඒරියා එක ඇවිල්ලා ඇත්තටම අලිමංකඩ ජෙනරල් ඒරියා එකේ අයියකච්චි කියන විශේෂ ප්‍රදේශයේ තමයි අපි ඉන්නේ. මේක 2000 වර්ෂයට කලින් මේ ඒරියා එකේ ගොඩක් ආමිකෙන් හිටියා. ඒ ඉඳිද්දි තමයි මේ පැත්තට LTT එකත් එක්ක ගැටුමේදී මේ ප්‍රහාර කෙල්ලලා මේ කැම්ප් එකම විඩ්‍රෝ වුණේ. නමුත් ඒ කාලේදී මේ මුළු වටේටම මේ මුළු ඒරියා එකේම මේ බිම් බෝම්බ වල තියෙනවා මේ තිබ්බ කැම්ප් වල ආරක්ෂාවට, කඳුරු වල ආරක්ෂාවට. ඒ වගේම මෙතන අයියකච්චි කියන එක හරිම ප්‍රසිද්ධයි. මේ මෙතන තියෙන වතුර සෝස් එකෙන්ද pH එකේ 5.5 තියෙන වතුර මේ සම්පතක් තියෙන මේ අයියකච්චි ප්‍රදේශයේ. ඒකින්ද ඒක ආරක්ෂා කරගන්නත් එක්ක තමයි යුද්ධ හමුදාවේ මේතර මයින්ස් දාලා තියෙන්නේ. ඊටම බිම් බෝම්බ දාලා තියෙන්නේ. දැන් මේ මිනිස්සු මේ ඒරියා එකේ මේ බිම් බෝම්බ තියෙන මැදින් යනවනේ. මම දැන් ඉස්කෝලේ යන ළමයිනේ. ඔව් එදිනදා වැඩ කටයුතු වලට ඒගොල්ලෝ යනවා. ඉතින් මේක ඊටාම අනතුරුදායක තත්ත්වයක් ඒ වැඩ කරන අයට. අනිත් එක ඒගොල්ලෝගේ වගා කරන භූමිත් පාවිච්චි කරන්න බෑ 100%ම. ඒ හින්දා
විශේෂ ප්‍රමුඛතාවයක් මත මේක බිම් බෝම්බ අයින් කරලා දෙන්න කියලා කිව්වා. ඒ හින්දා අපි ඩෑෂ් ආයතනයෙන් අපි ඒක ප්‍රමුඛතාවය මත මේ දිසාපතිතුමාගේ නියෝගයෙන් අපි මේ ඒරියා එක දැන් ක්ලියර් කරන්න පටන් ගෙන තියෙනවා. මේක තමයි කිට් එකනේ. මේක පුද්ගල ආරක්ෂණ උපකරණ කියලා අපි හඳුන්වන්නේ. මේකේ බිම් බෝම්බයක් පිපිරලා එන කෑලි වලින් මේකට ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. මේගොල්ලෝ ඊට අමතරව මේ අතේ තියෙන වයිසර් එක මේකත් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට හදපු එකක්. මේවා දාගෙන තමයි යන්න ඕන. මෙතන තියෙන රතු පොඩි දෙකක් බිම් බෝම්බ ගලවන ඒරියා එකට යනකොට අනිවාර්යයෙන්ම වැඩ කරන වෙලාවල් වලදී අනිවාර්යයෙන්ම මේ ඇඳුම් පැළඳගෙන තමයි අතුලට යන්න ඕන. මේක අපිට තඳින්න වෙනවා මේකනේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තඳින්න වෙනවා. ඕන විදිහට දුවන්න බෑ මේ do not run කියලා ගහලා තියෙනවා. ඒක තමයි මේ. වෙනදනම් කිසිම අවුලක් නැහැ අපිට ඕන විදියකට නිදහසේ ඇවිදින්න පුළුවන්. අද ඇවිදිනක ඇවිද්දොත් ඉවරයි. කකුලක් නැහැ ගෙදර. ඔව්. මේකේ තියෙන මෙටල් කන්ටැමිනේෂන් එක වැඩි. ඒ හින්දා අපිට මෙටල් ඩිටෙක්ටර්ස් පාවිච්චි කරන්න බෑ. ඒ හින්දා මේ රේක් එක්ස්කැවේෂන් ඇන්ඩ් ඩිටෙක්ෂන් සිස්ටම් කියන එක මෙතඩ් එකෙන් තමයි අපි මෙතන වැඩ කරන්නේ. எங்களோட திருவண்ணாமலை இப்போ தற்காலிகமாக பரந்தன். பரந்தன். நான் தமிழ் தெரியும் இல்லை, கொஞ்சம் கொஞ்சம் தெரியும். கேவது கேவ சாப்பிடல இனித்தான். இது ரெஸ்ட்டுக்கு தான் போய். எத்தனை வருஷம் வேலை? 13 வருஷம். එපස්ටීල 3 වර්ෂම් TLR ටීම් ලීඩර්. මේකේ අවුරුදු 13ක්. වර්ක් පයමිල්ලේ? ඉල්ල. good good. බය නැද්ද කියලා ඇහුවා. මුදෙමලක් දන්නවා. පොඩ්ඩක් පුළුවන්. කොන්ජන් bye bye see you. thank you. අපිට පොඩි chance එකක් දුන්නා මේක ගලවන්න. මේ වැඩ පොඩි වෙලාවකට නතර කරන්නේ. ඔව් දැන් උදෑසන ආහාර ගන්න මේ නැවැත්තුවා වැඩවලට. එහෙම වැඩ නවත්තු වෙලාවට අපිට වයිසර් එක ගලවන්න පුළුවන්. නැත්නම් ගලවන්න තහනම් නේද? නැත්නම් ගලවන්න තහනම් වැඩ කරන වෙලාවදී ඒක ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි මේ ඉෂුව එක තියෙන්නේ. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කොතනද ඒ කියන්නේ හරියට බිම් බෝම්බ තියෙන කියලා හොයාගන්නේ කොහොමද? මිනිස්සුන්ගෙන් ආපු තොරතුරු අනුව අපි දන්නවා ජෙනරල් ඒරියා එක ඒක හරියටම ටාගට් කරගන්න තමයි මේ අපි දැනට ඔය ටෙක්නිකල් සර්වේ කියන ප්‍රොසෙස් එක කරන්නේ. ඒ කෙලවරේ තමයි කොහේ හරි තැනක ඒකෙදි තමයි මේ මයින්ස් අපිට හම්බ වෙන්නේ. මයින් එක හම්බුනහම අපි ඒකේ පැටර්න් එක හොයාගන්න. පැටර්න්ස් තියෙනවා. පැටර්න්ස් තියෙනවා. පැටර්න්ස් වර්ග 3ක් තියෙනවා. ඔව්. තනි සිංගල් ලයින් එකට දාපු මයින්ස් තියෙනවා. එතකොට ඕල්ටර්නේටිව්ලි ස්ට්‍රිප් එකක් විදිහට දාපු මයින්ස් තියෙනවා. තව ක්ලස්ටර් එකක් විදිහට දාපු මයින්ස් උත් තියෙනවා. ඒක දැන් හදිස්සිය පැටර්න් එක නැතුව නිකන් ඔහේ මේ වලලා තිබ්බත් එහෙමත් කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මුළු සම්පූර්ණ ඒරියා එකම ක්ලියර් කරන්න ඕනේ. සර් එතකොට දැන් මේ මයින්ස් හොයාගනිද්දි දැන් අපේ කට්ටිය වල දාලාද නැත්නම් LTT එකෙන් වල දාලාද කියලා කොහොමද හොයාගන්නේ? ඇත්තටම අපි මෙතෙන්දී ආමි එකයි LTT එකයි කියලා තමයි ගන්නේ අපේ කට්ටිය කියලා කියන්න බෑ අපිට. ඒක එකක් දැන් ආමි එකෙන් වල දාලා තියෙනවා නම් ඒකේ පැටර්න් එකක් තියෙනවා. ඒක දාන සම්මත ස්ටෑන්ඩඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒක යුනිවර්සල්. හැබැයි LTT එකෙන් දාපු එක ඒකත් පැටර්න් එකක් තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලෝ දාන ලොකේෂන් එක අනුව තනින් තැනට වෙනස්. සමහර තැන්වල ඒගොල්ලෝ බංකර්ස් වටේ දාගෙන තියෙනවා. සමහර තැන්වල ඒක ලයින් එකක් තියෙනවා. අපිට පළවෙනි මයින් එක හම්බුනහම ඒක වටේ මීටර් 10 10 ඒරියා එකක් ක්ලියර් කරලා තමයි මේ තියෙන පැටර්න් එක මොකක්ද කියලා හොයාගන්න. එතකොට දැන් මේගොල්ලෝ කොච්චර මේක ගැඹුරකට වල දානවා? සෙන්ටිමීටර් 15ක් තමයි ලංකාවේ නැෂනල් ස්ටෑන්ඩඩ් එක. සෙන්ටිමීටර් 15ක් යටට මෙටල් ඩිටෙක්ටර් එකකින් හෝ මේ REDS සිස්ටම් එකෙන් චෙක් කරන්න ඕනේ. 15කට වැඩි යටට ගියාට මොකද ඩැමේජ් එකක් වෙන්නේ නැහැ නේ ටිකක්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් සෙන්ටිමීටර් 15 තමයි ස්ටෑන්ඩඩ් එක දීලා තියෙන්නේ. ඒක චෙක් කරනවා මේ නැෂනල් මයින් ඇක්ෂන් සෙන්ටර් එකෙන් ඇවිල්ලා. සරි සරි. අසහන වෙනදානම් දුවලා අතර වටේම. අද බෑනේ බං එහෙම අද බෑනේ. ඇයිනේ බං. අද ඉතින් අවසාන දීවිල තමයි. අවසාන දීවිල තමයි. එන්න අපි ආව රෙස්ට් ඒරියා එකට. කට්ටිය කෑම කන බ්‍රේක්ෆාස්ට් එක ගන්න. good morning. good morning. ජංගල් එකේ කැම කන විදිහ බලන්න. නෑ මේස එකක් තියෙනවා. වැඩ කරලා විනාඩි 6ක් බ්‍රීෆ් කරන්න දෙත් මම හිතන්නේ. මේගොල්ලන් බ්‍රේක් එකක් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළත තමයි කන්න ඕනේ. දැන් බ්‍රේක් හැම් බ්‍රේක් එක ඊට පස්සේ ආපහු ග්‍රවුන්ඩ් එකට ඊට පස්සේ විනාඩි 5 සෙකන්ඩ් දෙයට ෂිප් දෙකක් වැඩ කරනවා. මේගොල්ලෝ 6:25ට වැඩ පටන් ගන්නවා. වැඩ පටන් අරගෙන විනාඩි 50ක් වැඩ කරලා මේගොල්ලෝට විනාඩි 10ක බ්‍රේක් එකක් තියෙනවා පළවෙනි ෂිෆ්ට් එක. ඊට පස්සේ දෙවෙනි ෂිෆ්ට් එක පටන් ගන්නවා. පටන් ගන්න විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 25ක බ්‍රේක් එකක් තියෙනවා කෑමට.
දැන් මේගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන්නේ රෙස්ට් ඒරියා එකට මේගොල්ලෝගේ. දැන් මේ කෑම කන්න ක්‍රමය මේක තමයි. මේ මේසපුටු නෑ. මේක තමයි ඒගොල්ලෝගේ ක්‍රමය. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි. මේගොල්ලෝ මේ වැඩිපුර කන්නේ පිට්ටු. පිටු. ඇයි පිට්ටු වැඩිපුර කන්නේ? ඒ කියන්නේ බඩගිනි වෙන එක වල කරන පිටි කෑම පොඩ්ඩක් වතුර බිව්වම ඒක පොඩ්ඩක් කොරොත්තු දෙනවා මේගොල්ලෝ එක වෙන කම වැඩ කරන්නේ. ඒ කාල සීමාවට ඔක්කොම තමයි ඒගොල්ලෝ කෑම. එකට ගියාට සමහර විට මේගොල්ලෝ ගෙදර යනකොට 3:00 4 වෙනවා ගෙදරට යනකොට. කන්න සාපුඩි. මේක මේ ස්ටේජර් පොයින්ට් එක කියන එක අපි මේ වැඩ කරන සියලුම දෙනාට දැනුවත් කරලා තියෙන්නේ. ඊට අමතරව කාට හරි සයිට් එකේ මොන හරි අනතුරක් වුණොත් අපි නම් කරලා තියෙනවා වෙනම 4 දෙනෙක්. ඒ 4 දෙනා මේ ස්ටේජර් එකට එන්න ඕන. අනතුරු වෙච්ච කෙනාව ඒ ඉන්න තැනට ඒ 4 දෙනා අරගෙන යනවා මේක. එතන ඉඳලා තමයි අපි අර මෙඩික් පොයින්ට් එක කලින් බැලුවා. එතෙන්ට රෝගියාව ඒ කියන්නේ තුවාලකරුවව අපි මූව් කරන්නේ. එතන මෙඩික් පොයින්ට් එක ළඟදී තමයි එයාට දෙන්න ඕන ෆස්ට් එයිඩ් දීලා අපි පුළුවන් ඉක්මනට එයාව අපේ ඇම්බියුලන්ස් එකක් තියෙනවා ඇම්බියුලන්ස් එකෙන් රෝහලට ගෙනියන. ඒ කියන්නේ කෝපල් කටු කියලා. ඒ මාර කට්ටක් දී කියන්නේ. මේක මේ ඉදා හමුදායේ රෑන්ක් එකක් වගේ තියෙන නිසා මගේ අතෙත් උනේ. V එකට වගේ තියෙන්නේ. කෝපල් කටු කියලා කියන්නේ. මේ මම කොහෙවත් දැකලා මේ අපේ ළමයින්ට සෑහෙන දරුණුවටම හානි සිද්ධ කර කට්ටක් මේක. නේ ඇයි මේවා මේ කියන්නේ ඇතුළටම බහිනවනේ. ඔව් මේක තුඩ කැඩිලා මේ ඇඟ ඇතුලේ හිටිනවා. කාලයක් ගියාම තමයි පැසවල හරි. ලංකාවේ මම අනිත් ඇංගල් නෑ නේද මේක මම දැක්කමයි මේ. තියෙන මේ උතුරේ විතරයි. උතුරේත් මේ ගහ මොකද්ද එතකොට? කෝපල් කටු කියලා කියන්නේ. ගහේ නම නම් ඇත්තටම මම දන්නේ. කෝපල් කටු කියලා අපි කියන්නේ. මේ මොකද්ද මේ? ඔය ඇන්ටිපර්සනල් මයින් එකක් තිබ්බ තැනක් අපි මාක් කරන්නේ ওই විදිහට. දැන් මේ ගලවල ඉවරයි. ඔව් ගලවල ඉවරයි. මෙතන සෙන්ටිමීටර් 5ක් යටින් තමයි ඒක තිබ්බේ. මේ මෙතන ගහලා තියෙනවා ඒ ගැඹුර. එතකොට මයින් එකේ ටයිප් එක ගහලා තියෙනවා මේ පැත්තේ රංගන් 99 කියලා. මේකත් ගලවපු එකක් නේ. මේකත් ගලවපු. මේ ගලවපු හැමතැනම අපි මාක් කරන්නේ. මෙතන තමයි උදේ D-මයිනර් වෙලා වැඩ පටන් ගත්ත ලේන් එකක් මේ තියෙන්නේ. මෙතෙන් තමයි එයා වැඩ පටන් අරගෙන තියෙන්නේ. වැඩ පටන් අරගෙන එයා ඉදිරියට ක්ලියර් කරගෙන යනකොට එයාට අන්න අතනදී මයින් එකක් ඩිටෙක්ට් වෙලා තියෙනවා. මාරු උඩින් තියෙන්නේ නේ? සෙන්ටිමීටර් අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ පොළොවේ. තමයි ගොඩක් වෙලාවට මේ මයින් එක තියෙන්නේ. මේ මයින් එක තියෙන විදිය මේ හරියටම පෑගුණොත් පෑගිලා පුපුරන්න තියෙන සුදුසුම ලෙවල් එකෙන් තමයි මේ මයින් එක තියෙන්නේ. දැන් මේ 2026 වෙනකල් අවුරුදු දැන් 17ක් මේ මයින් එක මේ විදිහටම මේ බිමේ තියෙනවා. දැන් මේ ඇන්ටිපර්සනල් මේක පුද්ගලනාශක බිම් බෝම්බයක් ඇන්ටිපර්සනල් මයින් එකක් කියනවා. AP මයින් එකක් කියලා කියනවා. නෝමල් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා මේක බට්ටා කියලා. බට්ටා කියලා කියනවා මොන හේතුවකට ඒක කියනවද දන්නේ නැහැ. දැන් මේක තියෙන්නේ නිෂ්ක්‍රීය තත්ත්වයේ. දැන් මේක කවුරුත් පෑගුවට මේකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙක එකට හයි වුණොත් තමයි මේක සක්‍රීය තත්ත්වයටපත් වෙන්නේ. එතකොට මේක උඩට ප්‍රෙෂර් එක වැටුනහම තමයි මේ මයින් එක පුපුරන්නේ. පුපුරලා කෙනෙක්ගේ කකුලට හානි වෙන්නේ. දැන් මේ බෝම්බය රංගන් 99 කියන වර්ගයේ LTT නිෂ්පාදනයක්. මේක මේ ප්ලාස්ටික් ඇත්තටම මේ ප්ලාස්ටික් උණු කරලා අරගෙන يعني නිල් කමල් පුටු වගේ ඒවා උණු කරලා අරගෙන තමයි මේ ඒ නිල් කමල් පුටු වලින් තමයි වරන්දි ප්ලාස්ටික්. ඒක උණු කරලා තමයි මේ මෝල්ඩ් එක හදලා තියෙන්නේ. මේක ඇතුළේ ওই බර තේරෙනව නේද? මේකේ තියෙන එක්ස්ප්ලෝසිව් ප්‍රමාණය වැඩි. දැන් මේක ටච් වුණාට ප්‍රශ්නයක් නැහැ ගහන්න වුණාට කියන්න බෑනේ. ඔව්. මේක ඇතුළේ තියෙන එක්ස්ප්ලෝසිව් ලේයර් එකක් මෙහෙම වටේට මේ ඩෙටනේටර් එකට ගිහිල්ලා වදිනවා මේකේ තියෙන ස්ට්‍රයිකර් එකක්. ඒ ස්ට්‍රයිකර් එක වැදිනවා තමයි මේක පුපුරලා මෙතනින් මේ ඩෙටනේටර් එකේ බලය වැඩි කරලා දීලා තමයි අර එක්ස්ප්ලෝසිව් ටික පුපුරන්නේ. ඩෙටනේටර් එක මේකනේ. ඔව් මයින් එක මගේ අතට දෙන්න. ෂුවර් නැහැ නේ. මට උදේට ට්‍රැක් වුණොත් එහෙම අලුත් යද්ද අත්තත අසාන්ට දෙන්න පස්සේ මට දුන්නට අවුලක් නැහැ. අසාන් තමයි ට්‍රැක් හොඳට. මේක තාම ඇක්ටිව් ඇත්තේනේ. නෑ මේක ඇක්ටිව්. මේ ඇක්ටිව් මේක මේවා හරි සෙන්සිටිව්. මේක ඇතුලේ තියෙන මේ වෙඩි බෙහෙත් හරිම සෙන්සිටිව්. මේ එතකොට මේකෙන් ඒ එන බලය වැඩි කරලා දීලා අත්තන තියෙන හයි එක්ස්ප්ලෝසිව් පුපුරනවා. ඒකෙන් තමයි මේකෙන් වෙන ඩැමේජ් එක වැඩි මේ මොකද තියෙන එක්ස්ප්ලෝසිව් ප්‍රමාණය වැඩි හින්දා.
මෙටල් කන්ටෙන්ට් එක කන්ටැමිනේෂන් එක වැඩි එහෙම නැත්නම් යකඩ වලින් දූෂ්‍ය වෙලා තියෙන බිමක මෙටල් ඩිටෙක්ටර්ස් එහෙම නැත්නම් යකඩ හඳුනා ගැනීමේ උපකරණ අපිට පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට තමයි අපි මේ REDS කියන සිස්ටම් එක පාවිච්චි කරන්නේ. ඒකේ හෙවි රේක් එක තමයි මේන් එක. මේක යුද හමුදාවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තමයි ඉංජිනේරු බලකායෙන් අඳුන්වලා දුන්නේ. මේකේ මේ අතර මේ දත් දෙක අතර තියෙන පළල මයින් එක විස්කම්බයට වඩා අඩුයි. එතකොට කොයිම වෙලාවකවත් D මයින්ට මයින් එකක් මිස් වෙන්නේ නැහැ. මේකෙන් කොටන්න බෑ. මේක මේ ස්ටෑන්ඩ් ඔෆ් ඩිස්ටන්ස් එකක් තියෙනවා 2 මීටර්ස් කියලා. ඒ 2 මීටර් ස්ටෑන්ඩ් ඔෆ් ඩිස්ටන්ස් එකට තියලා හිමීට පිටිපස්සට අදින්නයි තියෙන්නේ. ඊට පස්සේ ඕවර්ලැප් එකක් තියෙන විදිහට අර කලින් ඇඳ ඉරි දෙක මැදින් තියලා නැවත මේ ආකාරයට අදින්න ඕන මයින් එක හොයාගන්න. මේ D මයින්ගේ අතට දැන්න මොන හරි රෙසිස්ටන්ස් එකක් තියෙනවා නම් එතන එයා නැවතලා ලයිට් රේක් එක තියෙනවා. ලයිට් රේක් එක දාලා නැවත චෙක් කරලා බලන්න. මේ මම ෆිල්ම් වල දැකලා තියෙනවා මේක දැන් කකුලට පෑගුණාම ආයෙ උඩට උස්සනකම් ඒක පුපුරන්නේ. ඒක ඇත්තද බොරුද? ඒක බොරුවක්. ඒ ෆිල්ම් වලට විතරක් හදපු මේ ඒ නළුවට බේරෙන්න ඕන ඉඳ හදපු එක. මේක පෑගුණාම මේකේ මේ හරහට තියෙනවා කම්බියක්. ඒ කම්බිය කැඩලා ස්ප්‍රින් එකකින් ස්ට්‍රයිකර් එකක් මේ උලක් නවත්තලා තියෙන්නේ. අනියක් වගේ. ඒ ස්ප්‍රින් එක වේගෙන් ඇදිලා ගිහිල්ලා අර ඩෙටනේටර් එකේ උඩට වදිනවා. එතකොට ඩෙටනේටර් එක පුපුරලා තමයි මේක ඇතුලේ තියෙන එක්ස්ප්ලෝසිව් පුපුරන්නේ. දැන් මේ තියෙන විදිහට මේකේ අනතුරක් නැහැ. මේක ඇතුලේ හැබැයි හයි එක්ස්ප්ලෝසිව්ස් තියෙනවා. හැබැයි ඩෙටනේටර් එක අනිවාර්යයෙන්ම ඕන මේකට මේක පුපුරලා යන්න. ෆිල්ම් වල තියෙන ඒවා විශ්වාස කරන්න එපා. මේකේ ග්‍රෑම් 115කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. සම්මත මේ කියන්නේ P4 Mark 1 කියන්නේ පාකිස්තාන වල හදන ඇන්ටි පර්සනල් මයින් එක ඒක තියෙන ග්‍රෑම් 33යි. මේක 100 ගණක් තියෙනවා. මේක 115ක් විතර තියෙනවා. ඒකයි මේකේ සේෆ්ටි ඩිස්ටන්ස් එක අපි මීටර් 25කට ගන්න දෙන්නෙක් වැඩ කරනවා. සර් එතකොට මේකේ මේ හැඩේ රවුම් හැඩේම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද නැත්නම් මේක සාමාන්‍ය සම්මතේ හදන්නේ මෙහෙම පර්සනල් මයින්ස් ගොඩක් ඒවා තියෙන්නේ රවුමට. මොකද වලක් හාරලා ඇතුළට දාන්න පුළුවන්. මොකද 4S එකක් නම් ස්ක්වයර්ස් හාරන්න එපේ. රවුමට තියනවා වලක් කෑරෝ දැම්ම වටින් මේ ගාන උඩට හිටින්න මේ කෑල්ල උඩට හිටින්න තියලා මේ දාන්න පුළුවන්. මේකට ඉතින් ඇත්තම කියනවා නම් කර්මයක් තියෙන්න ඕන පෑගෙන්න ඕනේ. මම අහලා තියෙන සමහර කට්ටිය දැන් මේ බට්ට උඩට අඩිය තියලා මේ පුපුරනකොට ගිහිලා තව බට්ටෙක් උඩට වැටෙනවා. මේ විදිහට මයින්ස් එක ළඟ දාලා තිබ්බොත් මීටරයට වගේ දාලා තිබ්බොත් අපි මීටරයකට වඩා අනිවාර්යයෙන්ම උසයිනේ. අපි තව මයින් එකක් උඩට වැටෙන තියෙන සම්භාවිතාව වැඩි ඉවරයි. දෙයක් කරන්නේ. එහෙම වැටුනොත් එහෙම මැරෙනවා. මොකද අපේ වයිටල් ඕගන් එකක් කොහේ හරි තියෙන තැනකට නේ වැටෙන්නේ. ඒක බරත් නෑනේ. මේක බරයි P4 Mark 1 මයින් එකට වැඩිය. දැන් මේක ඇතුළේ ලොකු යකඩ කෑලි තියෙනවා. ඒ යකඩ කෑලිත් මේ පුපුරනකොට වීසි වෙලා ඇවිල්ලා වදිනවා. මලීජ බිම් බෝම්බයක් ඕන? අරන් ගියා නම් එහා පැත්තකට ගන්න. යපේ ගෙදරට. ඒ මට එකක් ඕන. ඉතර තරහකාරයෝද මං අල්ලපු ගෙදර ඉන්නේ. උදේ මට එකක් දීපන්. වැඩි සෙල්ලම් දාන්නවා. තාම බැලලත් නැහැ. ළඟටම ගිහලා වීඩියෝ කරොත් මේ වගේ ඉතින් මෝඩෙක් තමයි. ඒ කියන්නේ බෝම්බ කරේ දන්නේ නැති එකනේ තමයි. සිරාවට තාම ළඟටම යන්න දෙනවා නම් මං යනවා අනිවාර්යයෙන්. මං කිව්වේ කොල්ලා. නෑ නෑ පදිනවා කියලා කිව්වනේ ඉක්මනට. මං කලින් බෝම්බේ රහු නෑනේ. මම ඒක රහ දන්න. දැන් හසාන් යන්නේ ඇත්තට මේක අර දන්නේ නැති කමට තමයි යන්න දගන්නේ. ඔයා යන්නේ ඔයාද සීන් එක දන්නවනේ. මෙහෙම ඇත්තම කියනවා නම් උදේ සාමාන්‍යයෙන් උත්තම එක්ස්පර්ට්ලත් සුළු මිස්ටේක් එකකින් මෙහෙම කරනකොට මෙහෙම තප්පරයකට අංශු ගණනක මිස්ටේක් එකකින් අත් දෙක නැති වෙලා තියෙනවා ජීවිතේ මහිම වෙලා තියෙනවා. ඒකේ බරපතලකම මොකද අපිට හිතා ගන්න බෑ ඒ තරම් බරපතල දෙයක්. එක්ස්ප්ලෝසිව් කියන්නේ මේ වෙඩි එක්ක නෑ. සෝරි නෑ. ආයේ ටිවස් කරන්න බැරි එකක් ඉතින් හින්දා බය තමයි තියෙන්නේ. GoPro එක මවුන්ට් කරන්න හදන පේයිද දන්නේ අන්න අතර තමයි මේ පුපුරවල තියෙන්නේ ඔක්කොම වැලි කොට්ට දාලා තියෙන්නේ වෙන හානිය අවම කරන්න. අපි ඩක් ගාලා යමු. මේ හරිය මේ සෙට් කරලා යන් GoPro එකට ගිහලා විද්දන්න. හසන් එහාට යන්න බල පේනවද බා? හරි දැන් දාන්න ස්විච් එක. හසන් ගියා. හරි අයිය දාන්න ස්විච් එක. හරිද? ස්විච් එක දාන්න. එන්නේ තව මේ පැත්තට හැරෙන්න ඕනේ. හරවන්න. හරි ටයිම් ගන්න නැහැ.
ඉල්ලු කරන්න ඇත්තුනනේ මෙතනනේ අපේ කට්ටිය. පේනවනේ? පේනවා අයියා. හරි. ස්විච් එක දාන්න එහෙනම්. අපි ගියා. ස්විච් එක දාන්න එහෙනම් අපි ඉන්නවා. ස්පෙයර් පාර්ට් එல்லாம் රෙඩි දානවා. අම්මා GoPro එක උඩ තියෙනවා කෑලි කෑලි. මොනවද මන් තියෙනවා රත් වෙලා. තාම වැඩද? වැඩ. මට සිරිලි GoPro එක වෙඩි වේද? ටීබ් එකක් ලොකු දෙයක් ඉතුරු වෙච්ච එක. අවුලන්නේ. මේ GoPro එක වැඩද තාම? වැඩ. කොහොම සද්දේ? හෙලිකොප්ටර් එකක් කො මන් ඩ්‍රෝන් එකෙන් ගත්තා උඩින්. GoPro නෙදී. ඕකේ ඕකේ. ඕකේ කුදසයි. අපි ආව සන්සෙට් එක බලන්න. මේ මෙතන තියෙනවා මේ බෝම්බ වැදිච්ච ගියක් නේ හස. ඔව්. සන්සෙට් එකට තාම වෙලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලලා බලමු. මේ අපිට තව විශේෂ චරිතයක් ඉන්ට්‍රොඩියුස් කරන්න මේ ඉන්නේ මේජර් දීපා. හෙලෝ. දීපා සරයි. මේ අපිට මාර සපෝට් එකක් දුන්නා. ඔව්. කිසිම ලෝකකමක් නැති සුපිරිම චරිතයක්. එතන නිකයි වෙද. යුද්ධ කාලෙම මෙයාලා ලංකාව අතහැරලා ගිය කට්ටිය නැවත මෙයාලගේ මේ පදිංචියට ආපු නැති බොහෝ මේ වගේ ගොඩාක් තැන් තියෙනවා. ඒක අතහැරලම ගිහිල්ලා. ඔව් අතහැරලම ගිහිල්ලා සමහරවිට ඥාති කවුරු හරි ඉන්නවා නම් ඉඩම් බලාගෙන ඉන්නවා නම් ඒගොල්ලන් මෙහි වෙල් ඔෆ් නම් සෙටල් නම් එයාලා නැවත ඉන්නේ නැහැ. දැන් සංගුපිට්ටි පාලමේනේ බලන්නකො ලස්සන. ඒ පැත්ත යාපනේ. කොහරි යාපනේට මාව. අර පැත්ත උණරි. ඉතින් අපි ඊයේ රෑ වැල්ලවත්තෙන් කොළඹින් ආවා බස් එකේ. ඕර්ල කවුරුද දන්නේ NCG බස් වල ආවේනේ. මගේ.lk සයිට් එකට ගිහලා බුකින් එකක් දාගෙන මේ තව මේ ජෙරම්ගේ තියෙන අපේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක. මොකද්ද බිස්නස් එක නම? ඉල්නි කැප්ස් ඇන්ඩ් ටුවර්ස්. ඉල්නි කැප්ස් ඇන්ඩ් ටුවර්ස් එකනොත් එන්න පුළුවන්. ඉතින් වාහන අරගෙනනේ. ඕනනම් කෝච්චිය හරි බස් එකේ හරි ඇවිල්ලා මෙහි ට්‍රාන්ස්පෝර්ට් එක ගන්න පුළුවන්. කොටින්ම ගියොත් ලංකාවේ ඕනම දැනකට ට්‍රිප් එකක් ගන්න පුළුවන්. ට්‍රාන්ස්පෝර්ට් එක ගන්න පුළුවන්. බස් එකේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ ලොකේෂන් වල ට්‍රැවල් කරන්න ඒකට ට්‍රාන්ස්පෝර්ට් ගන්න පුළුවන් නේ. ඉවරයි. ඒකත් ඉවරයි. ඒකත් ඉවරයි. යන්න ඕන කොහෙද? පිස්සෝ. ආයි එන්න ඕනේ. මේ ආයි එන්න ඕන. දවස් 3ක් අඩු. ඔව්. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම Facebook එකයි Instagram එකයි follow කරන ගමන් TikTok එකත් follow කරගෙන යන්න. එහෙනම් ජය වේවා. ජය වේවා.